ආයිබෝවන් අද මේ පටන් ගන්න යන්නේ ගැඹුරු විමර්ශනය ඇත්තටම ගොඩක් සුවිශේෂී එකක්. අපි කතා කරන්න යන්නේ අර අවුරුදු දහස් ගණනකට කලින් අහපු ප්‍රශ්නයක් ගැන. ඔව් ඒ වගේන අදටත් ගොඩක් වළංගු ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්ම. ඒ නීති වැඩි වෙද්දි හික්මීම අඩු වෙන්නේ කියන එක. අපි හැමෝම දන්නවා සමාජයට හොරසල්ලි. ඒ කියන්නේ ව්‍යාජ මුදල් නෝට්ටු ආවම ඇත්ත සල්ලි වල තියෙන වටිනාකම නැති වෙලා යනවා. හැබැයි මේ න්‍යායම ලෝකයේ තියෙන ගැඹුරුම දර්ශනයකට එහෙමත් නැත්නම් බුදුදහමට ආදේශ කළොත් මොකද වෙන්නේ? ඒක තමයි අද අපි හොයලා බලන්න යන්නේ. අද අපේ මේ කතාබහට පදනම් වෙන්නේ ත්‍රිපිටකයේ තියෙන ඊටමත් වැදගත් මූලාශ්‍රයක්. ඔව් ඒ තමයි සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ තියෙන සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රය. හරියටම කිව්වොත් මේක අයිති වෙන්නේ නිදාන වර්ගයේ කාශ්‍යප සංයුක්තයට. මේකෙන් කියවෙන්නේ ව්‍යාජ ධර්මය ගැන. මේ සූත්‍රයේ තියෙන කාරණා අද කාලේට කොයිතරම් ගැළපෙනවද කියනවා නම් මේක කියවද්දි ඇත්තටම පුදුම හිතෙනවා. ඉතින් අද අපේ ආරමුණ වෙන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ අතර සිද්ධ වුණු බොහොම අපූරු ගැඹුරු සාකච්ඡාවක් සරලව තේරුම් ගන්න එක. සමාජයේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි අද කාලේ මාර්ගඵලලාභීනේ කියලා රහතන් වහන්සේලා මේ තරම් අඩු කියන එක. අන්න ඒ ප්‍රශ්නෙට තමයි අපි අද මේ මූලාශ්‍රය හරහා උත්තර හොයන්නේ. හයි අපි මේක පැහැදිලි කරගමු. මේ කතාව පටන් ගන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අහන අර විශේෂ ප්‍රශ්නයකින්. උන්වහන්සේ අහනවා අතීතයේ භික්ෂූන් වහන්සේලාට පනවල තිබුණු නීති රීති ඊටමත් අඩුවෙන් තිබුණු කාලයේදී ගොඩක් අය රහත් භාවයටපත් උනේ ඇයි කියලා. ඔව් ඊට පස්සේ අහනවා පස්සේ කාලෙක නීති රීති ගොඩක් පනවලා තියෙද්දිත් රහත් භාවයටපත් වෙන පිරිස අඩු වෙලා තියන්නේ ඇයි කියලා. මට තේරෙන්නේ නැත්තේ මේකයි සාමාන්‍යයෙන් සමාජයක් දියුණු වෙද්දී සංකීර්ණ වෙද්දී නීති වැඩි වෙන එක සාමාන්‍ය දෙයක් කියලා තමයි අපි හිතන්නේ. ඒකනේ. එතකොට කොහොමද ඒක පිරිහීමක් වෙන්නේ? නීති වැඩි වෙද්දී මිනිස්සු පාලනය වෙන්න ඕනේ නේද? ඒක බොහොම සාධාරණ තර්කයක්. සාමාන්‍යයෙන් අපි හිතන්නේ නීති දැම්මම මිනිස්සු හැදෙනවා කියලා. හැබැයි මෙතනදී බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර ඊට වඩා ගොඩක් ගැඹුරුයි. උන්වහන්සේ දේශනා කරන්නේ කොහොමද? මෙතන තියෙන වඩාත්ම සිත් ගන්න කරුණ තමයි මේක. උන්වහන්සේ පැහැදිලි කරනවා සත්වයන් පිරිහීගෙන යන කාලයේදී සහ සද්ධර්මය අතුරුදහන් වෙන කාලයේදී තමයි මේ විදිහට නීති රීති ගොඩක් වැඩි වෙන්නේ කියලා. ඒ වගේම ඒ නීති කොතරම් වැඩි වුණත් ප්‍රතිඵල ලබන අය, ඒ කියන්නේ රහත් වෙන අය අඩු වෙනවා. ඒ කියන්නේ මේක ධර්මයේ තියෙන වරදක් නෙවෙයි සමාජයේ මිනිසුන්ගේ මානසිකත්වයේ තියෙන පිරිහීමක්. හරියටම හරි. මේක තේරුම් ගන්න මූලාශ්‍රයේ සඳහන් වෙන බොහොම සරල උදාහරණයක් තියෙනවා. ඔව් අර අධිකරණයේ උදාහරණය. අපි ඒක සරලව පැහැදිලි කරමු. අපි හිතමු එක්තරා පුද්ගලයෙක් රටේ නීතිය කඩනවා කියලා. ඊට පස්සේ අධිකරණයේ ඔහුට දඬුවම් දෙනවා. ගෙදරින් පිට වෙන්න බෑ, රටින් යන්න බෑ කියලා තහංචි ගන්නවා. හැබැයි ඒ පුද්ගලයා ඒ නීතිත් කඩනවා. ඊට පස්සේ ඔහුව හිරගෙදරකට දානවා. එතනදිත් ඔහු කලකෝලාහල කරනවා. බලන්න එක පුද්ගලයෙකු පාලනය කරන්න පියවරෙන් පියවර නීති කොච්චර වැඩි කරනු උනාද කියලා. හැබැයි ඒ කිසිම දෙයකින් ඔහුගේ හික්මීම ඇති උනේ නැහැ. ඒ කියන්නේ ඔහුට නීතිමදිකමක් නෙවෙයි තියෙන්නේ. ඔහු ඒ නීතිය කියන සංකල්පයටවත් ගරු කරන්නේ නැහැ. අන්න ඒකයි වැදගත්ම කාරණය. ඔහු නොහික්මන්නේ ඔහු තුල සමස්ත නීතිය කෙරෙහි කිසිම ගෞරවයක් නැති නිසායි. නීති පවනන අයටවත් නීතිගරුකව ජීවත් වෙන මිනිස්සුන්ටවත් ඔහු ගරු කරන්නේ නැහැ. සරලවම කිව්වොත් තමන්ගේ හිත හදාගන්න, තමන්ගේ වැරදි හදාගන්න ඔහුට කිසිම උවමනාවක් නැහැ. එතෙන් කෙනෙකුගේ හිත ඇතුලේ ඒ ගෞරවයෙන් නැත්නම් බාහිරින් කොච්චර නීති දැම්මත් ඒකෙන් පළක් වෙන්නේ නැහැ. ඒක ඇත්ත. එතකොට කෙනෙකුට තමන්ගේ සිත ඇතුලේ හික්මීමේ වටිනාකම ගැන අවබෝධයක් කියනවා නම් එයාට පාලනය වෙන්න ලොකු නීති පද්ධතියක් ඕන වෙන්නේ නැහැ. එයා ඉබේම හරි පාරේ යනවා. එහෙනම් බාහිර නීති වලින් විතරක් ගැලවීමක් නැත්නම් සැබවින්ම මේ ශාසනය අතුරුදහන් වෙලා යන බලපාන ප්‍රධාන කරුණු මොනවද? මූලාශ්‍රයට අනුව කාරණා 5ක් ගැන කියවෙනව නේද? ඔව් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා යම් දවසක මේ ධර්මය අනුගමනය කරන පිරිස, ඒ කියන භික්ෂු භික්ෂුණී, උපාසක සහ උපාසිකා කියන පිරිස් නිසි ගෞරවයක් හෝ යටත් පැවතුමක් නැතිව ජීවත් වෙන්න පටන් ගත්තොත් එදාට මේ ශාසනය අතුරුදහන් වෙනවා කියලා. මේ කාරණා 5 අපි බොහොම සරලව කුඩා දරුවෙකුට තේරෙන විදිහට පැහැදිලි කරගමු. පළවෙනි එක මොකන්ද? පළවෙනි එක තමයි ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නැතිවීම. මේක හරියට පාසලක විදුහල්පතිතුමාට දරුවෙක් ගරු කරන්නේ නෑ වගේ වැඩක්. එතකොට දෙවෙනි කාරණය වෙන්නේ ධර්මයේ කෙරෙහි ගෞරවය නැතිවීම නේද? ඔව් ධර්මයේ කියන්නේ අර මාර්ගයේ පෙන්වන සිතියම. ඒක හරියට පාසල් දරුවෙක්
තමන්ගේ පෙළ පොත්වලට ඉගෙන ගන්න විෂය කරුණු වලට ගරු කරන්නේ නෑ වගේ. තුන්වෙනි කාරණය තමයි සංඝයා වහන්සේලා කෙරෙහි ගෞරවයක් නැතිවීම. පැහැදිලිවම සංඝයා කියන්නේ මේ මාර්ගයේ ගිහින් ප්‍රතිඵල ලැබපු අනිත් අයට පාර පෙන්වන පිරිස. ඒක හරියට ගුරුවරුන්ට ගරු කරන්නේ නැති වෙනෝ වගේ දෙයක්. හරි. එතකොට හතරවෙනි සහ පස්වෙනි කාරණා මොනවාද? හතරවෙන්න තමයි ශික්ෂාව කිරෙහි ගෞරවණය නැතිවීම. ඒ කියන්නේ තමම් හික්මිය යුතු ප්‍රතිපත්ති වලට තියෙන ගෞරවය. හරියට පාසලේ නීති රීති වලට දරුවෙක් ගරු කරන්නේ නැති වෙනවා වගේ. සහ පස්වෙන්න තමයි සමාධිය කෙරෙහි ගෞරවයක් නැතිවීම. මේක භාවනාව එහෙමත් නැත්නම් සිතේ එකඟ බවට සම්බන්ධයි. ඔව් මේක හරියට අර දරුවා ඉගෙන ගන්න ක්‍රියාවලියට යන්නේ කියන්නේ පාඩම් කරන එකට කිසිම උනන්දුවක් නැති වෙනවා වගේ. ඉතින් හිතලා බලන්න මේ පහම නැති දරුවෙක්ව කොච්චර නීති දාලා පාලනය කරන්න හැදුවත් එයා කවදාවත් විභාගේ පාස් වෙන්නේ නැහැ. අපික පැහැදිලි කලින් කතා කරපු නීතියේ උදාහරණය මෙතනට හොඳටම සම්බන්ධයි. මේ පහෙන් එකක් හරි නැති වුණොත් මේ සම්පූර්ණ පද්ධතියම කඩාගෙන වැටෙනවද? ඒ කියන්නේ මේ පහම එකට බැඳිලා තියෙන දේවල්ද? අනිවාර්යයෙන්ම මේක හරියට කකුල් හතරක් තියෙන පුටුවක් වගේ. එක කකුලක් කැඩුනොත් පුටුව පෙරලෙනවා. යම්කිසි කෙනෙක් තුල බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැබෑ පැහැදීමක් තියෙනවා නම් ඔහු ඉබේම මේ දේශනා කරපු ධර්මයටත් ගරු කරනවා. ධර්මයට ගරු කරනවා නම් ඔහු ඉබේම තමන්ගේ ප්‍රතිපත්ති, ඒ කියන්නේ ශික්ෂාව රකින්නවා. අන්නේ අභ්‍යන්තර බැඳීම නැති වෙන තැන තමයි පිරිහීම පටන් ගන්නෙ. මේක අහගෙන ඉන්නකොට මට මුලින්ම කියපු අර හොරසල්ලි කතාව මතක් වෙනවා. අපේ අද මාතෘකාව තියෙන සූත්‍රයේ නමත් සද්ධර්ම ප්‍රතිරූපක කියලානේ තියෙන්නේ. ඒ කියන්නේ ව්‍යාජ ධර්මය. මේ හොරසල්ලි කතාව මෙතනට එන්නේ කොහොමද කියලා අපි පැහැදිලි කරගමු. මෙන්න මෙතන තමයි කතාවේ ගැඹුරුම හරය තියෙන්නේ. සද්ධර්ම ප්‍රතිරූපක කියන්නේ සද්ධර්මය වගේම පේන හැබැයි සැබෑ ධර්මයේ නොවන ව්‍යාජ කරුණු වලට. හරියට රත්තරන් වගේ පේන ඒත් රත්තරන් නොවන ලෝහයක් වගේ. ඒ කියන්නේ අර අපි කලින් කතා කරපු කාරණා පහ කෙරෙහි තියෙන ගෞරවය සමාජයෙන් ටික ටික නැති වෙලා යද්දී ඒ හිඩැස පුරවන්න මේ ව්‍යාජ ධර්මයේ සමාජයට එන්න පටන් ගන්නවා. හරියටම හරි. ඒක තමයි සසුන අතුරුදහන් වෙන්න ඍජුවම බලපාන්නේ. හැබැයි ඇයි මිනිස්සු මේ ව්‍යාජ දෙයට රැවටෙන්නේ? හොරසල්ලි වලට රැවටෙනවා වගේමද? ගොඩක් වෙලාවට මේ ව්‍යාජ දේවල් මිනිස්සුන්ට අහන්න හරිම ලේසි. ඒ වගේන් කියන්නේ මිනිස්සුන්ට අහන්න ඕනේ දේවල්. සැබෑ ධර්මයේ තියෙන්නේ තමන්ගේ වැරදි හදාගන්න තෘෂ්ණාව අතහැරින්න වගේ ටිකක් අමාරු දේවල්. හැබැයි ව්‍යාජ ධර්මයෙන් කියනවා ඔච්චර දේවල් කරන්න ඕනේ නෑ මේ ලේසි ක්‍රමයෙන් යමු කියලා නේද? ඔව් ඉතින් මාකට් එකට හොරසල්ලි ආවම ඇත්ත සල්ලි වල වටිනාකම බහිනවා වගේ මේ ව්‍යාජ ධර්මයේ සමාජගත වෙන්න පටන් ගත්තාම සැබෑ ධර්මය යටපත් වෙලා යනවා. අපේ මූලාශ්‍රයට අනුව මේ ව්‍යාජ ධර්මයේ සමාජගත වෙනවා කියලා කියන්නේ කොහොමද? ඒකට උදාහරණයක් විදියට සූත්‍රයේ දක්වලා තියෙන දේවල් මොනවද? මූලාශ්‍රයේ බොහොම පැහැදිලිව පෙන්වා දෙනවා මේ தત્ත්වය කොහොමද ඇති වෙන්නේ කියලා. උදාහරණයක් විදියට සමහරු බුදුරජාණන් වහන්සේව දකින්නේ හුදෙක් සාමාන්‍ය මිනිස්සෙක් විදිහට විතරයි. එහෙමත් නැත්නම් සූත්‍රයේ භාෂාවෙන් කිව්වොත් හිස් පුරුෂයෙක් විදිහට සලකන්න පෙළඹෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට පුද පූජා පැවැත්වීම, වන්දනාමාන කිරීම වගේ දේවල් කිසිම තේරුමක් නැති මෝඩ වැඩ විදියට සලකන එකත් මේ සද්ධර්ම ප්‍රතිරූපක වෙල එක ලක්ෂණයක්. ඒක ඇත්ත. ඒ වගේම දන් දීමෙන්, සිල් රැකීමෙන් කිසිම ප්‍රතිඵලයක් නැහැ කියලා හිතන එකත් මේ පිරිහීමේ ප්‍රධාන සලකුණක් විදියට මූලාශ්‍රය විස්තර වෙනවා. තවත් ලොකු ගැටලුවක් තමයි ධර්මයේ තියෙන ඊටමත් ගැඹුරු සංකල්ප වැරදි විදියට තේරුම් අරගෙන ඒ වැරදි අදහස අනිත් අයටත් උගන්වන එක. පොඩ්ඩක් ඉන්න මම දැක්ක මේ මූලාශ්‍රයේ තියෙනවා ශූන්‍යතා දර්ශනය ගැන. ශූන්‍යතා දර්ශනය කියන්නේ බොහොම ගැඹුරු වචනයක් නේද? සරලව කිව්වොත් ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඒක ඊටමත් හොඳ ප්‍රශ්නයක්. ශූන්‍යතාවය කියන එක අපි කුඩා ළමයෙකුට තේරෙන විදියක මෙහෙම හිතමු. අපි හිතමු සෙල්ලම් කාර් එකක් තියෙනවා කියලා. ඒ කාර් එක හැදලා තියෙන්නේ රෝද, බැටරි, ප්ලාස්ටික් කෑලි එකතු වෙලානේ. ඔව්. ඒ කෑලි ටික ගැලවුවොත් එතන කාර් එකක් කියලා තනි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ ලෝකේ තියෙන හැම දෙයක්ම හේතුඵල ධමයකට අනුව හැදලා තියෙන්නේ. එතන ස්ථිර වූ එක දෙයක් නැහැ කියන එක තේරුම් ගන්න එක තමයි ශූන්‍යතාවය කියන්නේ. එතකොට මිනිස්සු මේක වැරදියට තේරුම් ගන්නේ කොහොමද? සමහරු මේක තේරුම් ගන්නේ මේ ලෝකේ කිසිම දෙයක් නැහැ. පින් පව් කියලා දෙයක් නැහැ. ඔක්කොම හිස්. ඒ නිසා ඕන දෙයක් කරාට කමක් නැහැ කියන විදිහට.
අන්නේ වැරදි අර්ථකථානිය තමයි සද්ධර්ම ප්‍රතිරූපකයක් එමත් නැත්නම් ව්‍යාජ ධර්මයක් විදිහට සමාජගත වෙන්නේ. ඒ වගේම තමයි අර අපි මුලින් කතා කරපු මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පවා නිගරු කරන අවස්ථා ගැන මේ මූලාශ්‍රයේ සඳහන් වෙනව නේද? ඔව් පළමු ධර්ම සංගායනාව පවත්වලා මේ ධර්මය අපිට රැකලා දුන්නා ඒ උතුම් අයට අපහාස කරන එක ත්‍රිපිටකයක් කියන්නේ නිකම්ම සාහිත්‍ය පොතක් විතර ඒක වැරදි කියලා පවසමින් මේ සසුනේ මූලයන්ටව පහර දෙන තත්ත්වයක් ගැන තමයි මේ සූත්‍රය පෙන්වා දෙන්නේ. ඒ වගේම බුද්ධ ශාසනයට කිසිසේත්ම ආදාළ නොවන වෙනත් දර්ශනවල තියෙන භාවනා ක්‍රම ගෙනල්ලා ඒව තමයි ගැඹුරු බෞද්ධ භාවනා ක්‍රම කියලා වරදවා වටහාගෙන ප්‍රගුණ කරන එකත් මේ විනාශයට තවත් හේතුවක් විදිහට පෙන්වා දෙනවා. පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සමාධිය වෙනුවට වෙනත් ක්‍රමවේදයන් පස්සේ යන එක විශාල පිරිහීමක්. මට තියෙන ලොකුම ප්‍රශ්නේ මේකයි. ඇයි මිනිස්සු මෙච්චර පැහැදිලි දේවල් තියෙද්දි මේ වගේ ව්‍යාජ දේවල් පස්සේ යන්නේ? මොකක්ද ඒකට බලපාන මානසිකත්වය? ඒකට ප්‍රධානම හේතුවක් විදිහට දක්වන්නේ අතිමානය. ඒ කියන්නේ මම තමයි හැමදේම දන්නේ කියන මානසිකත්වය. තමන්ගේ මතය විතරක් හරි කියලා හිතාගෙන අන් අයට ඇහුම්කන් නොදෙන ස්වභාවය. මේ මානසිකත්වය නිසා තමයි ව්‍යාජ දේවල් සමාජයේ මුල් බැසගන්නේ. ඔව්. මෙතනදී දේශනා කරන කෙනාට වගේම ඒ දේවල් අහන කෙනාටත් ලොකු වගකීමක් තියෙනවා. තමන් අහන්නේ ඇත්තම දේද නැත්නම් අර කිව්ව හොර සල්ලි වගේ ව්‍යාජ දෙයක්ද කියන එක නුවණින් විමසා බලන්න ඕනේ. ඒකනම් ඇත්ත. යමක් අහනකොට විතරක් නෙවෙයි යමක් ප්‍රකාශ කරනකොටත් අපි පරිස්සම් වෙන්න ඕනේ. Tamanගේ අදහස් නිසා මේ දේවල් විනාශ වෙලා යන්න අපිත් නොදැනුවත්වම දායක වෙනවාද කියලා. එහෙනම් අපි මේ කතා බහේ අවසාන භාගයට පැමිණලා තියෙන්නේ. මේ තරම් වෙලා අපි කතා කරපු මේ ගැඹුරු කාරණා අපි එදිනෙදා ජීවිතයට කොහොමද සම්බන්ධ වෙන්නේ? මේ සමස්ත සාකච්ඡාවේම හරය ගත්තොත් මේක හුදෙක් අවුරුදු දහස් ගණනකට කලින් අහපු ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මේක අපේ ජීවිතයට අල්ලපු කැඩපතක්. මේ විමර්ශනයෙන් අපිට ගන්න පුළුවන් ප්‍රායෝගික පණිවිඩය මොකද්ද? මූලාශ්‍රයේ දෙන බොහොම ප්‍රබල පණිවිඩයක් තියෙනවා. ඒ තමයි අනුන් හදන්නට කලින් තමන් හැදෙන්න කියන එක. අපි සමාජයේ වැරදි හොයන්න, අනුන්ව හික්මවන්න, නීති හදන්න යන්න කලින් තමන්ගේ හිත ඇතුලේ අර කීපු ගෞරවනීය ලක්ෂණ පහ තීනවද කියලා බලන්න ඕනේ. ගුරුවරයාට ඉගෙනීමට ඒ මග ගියායට නීති රීතිවලට සහ හික්මීමට තමන්ගේ හිතේ ගෞරවයක් තියනවද කියලා. ඔව්, ඒව නැතිව බාහිර ලෝකයේ වෙනස් කරන්න බෑ. තමන් දායක වෙන්නේ මේ සසුන රැකගන්නද නැත්නම් ඒ කතුරුදහන් කරන්නද කියලා තමන්ම තීරණය කරන්න ඕනේ. අර අගෞරවනීය ලක්ෂණ තමන් තුල තියෙනවා නම් ඒව වහාම ඉවත් කරගන්න ඕනේ. මේ සේරගෙම තේරුම වෙන්නේ අද අපි කතා කළා යම්කිසි ශ්‍රේෂ්ඨ දර්ශනයක් හෝ පද්ධතියක් විනාශ වෙලා යන්නේ බාහිර සතුරන්ගේ ප්‍රහාර වලින් නෙවෙයි කියලා. ඒ පද්ධතිය ඇතුළේම ඉන්න පුද්ගලයන් තුලින් ගොඩනැගෙන ව්‍යාජ අනුකරණ නිසා සහ ඔවුන්ගේ අභ්‍යන්තර ගෞරවය පිරිහි යාම නිසා තමයි විනාශය වෙන්නේ. ඒක ඊටමත් නිවැරදි. ඒක හිතන්න වටින දෙයක්. නැත්තම් අපිටත් නොදැනීම ඊයේ සම්බන්ධතා ඇතුලේ තියෙන අන්‍යෝන්‍ය ගෞරවය, විශ්වාසය කියන අභ්‍යන්තර වටිනාකම් පිරිහිලා ගිහින් හුදෙක් ව්‍යාජ බැඳීම් විතරක් ඉතිරි වෙලා තියෙන නිසාද මේ සූත්‍රයේ තියෙන දාර්ශනික හරය අපේ එදිනෙදා ජීවිතයේ බැඳීම් වලටත් කොයිතරම් දුරට අදාළද කියලා හිතනකොට ඇත්තටම පුදුම හිතෙනවා. නැවතත් මෙවැනිම ගැඹුරු විමර්ශනයකින් හමුවනතුරු අපි අදට සමුගන්නවා.